යාළුවනි කොහොමද? අද අපි ඇවිල්ලා ඉන්නේ ඕපනාය කියන ලස්සන ගමට. ඒ ගමේ මගේ යාළුවෙකුත් එක්ක ආවේ. දුණුකාරකොඩ කියන ගමට එන්න ඕනි. ඒ ගමෙන් ලස්සන දියැලි හතක් තියෙනවා. අපි ඒ දියැලි හතේ බලන්න තමයි අද යන්න හිතාගෙන ඉන්නේ. හොයාලත් යමු ඉතින් අපිත් එක්ක. ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි ආව ටික දුරක් මෙතනින් පාර දෙකට බෙදෙනවා. අපි යන්න ඕනේ මේ පැත්තට. අපි යන් ඉස්සරහට. අපි අතන බයික් එක දැම්මා. මොකද පාර ටිකක් අමාරුයි. ඒ හින්දා අපි යනවා මේ පැත්තෙන් ඇල යනවා. අපි ඇල දිගේ උඩහට යන්න හදන්නේ. අපිත් එක්ක තව යාළුවෙකුත් යනවා. සුරතලෙක් යනවා. අපි යන් ඉස්සරහට. අපි දැන් කැලේට ඇතුල් වෙන්න හදන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. අපි යමු ඉස්සරහට. ආවුනේ. මේ බලන්නකො මේ වතුර ටිකේ තියෙන ලස්සන. හරිම අපූර්වයි. අපිට අපිට ගයිඩ් කරයි වගේ. අපි යන් බලන්න කොහොමද කියලා. අපේ ගයිඩ් අපිත් එක්කම යයි ඉස්සරහට. අපි යන් එන ඉස්සරහට මෙහෙමම. අපිත් එක්ක යන ගමන් දැන්. අම්මා. මාරම කූල් එකක් තියෙන්නේ නේද? සීතල පරිසරේ. Hah? Kita waktu itu gimana? Naruh nih. Ini bawa pastel lah begini. Palawan ini koyi hari itu nih. Tahu body durat. Tahu tiga turun dia mana itu? Body dia barak aja peyana aja nih. ළඟම තියෙනවනේ මැප් එකේ ඔෆ්ලයින් මැප් එකේ පෙන්නන. මෙතෙන් හරින්නේ කොහොමද? මේ ගලෙන් අපේ එහා පැත්තෙන් යන්න පුළුවන් මේ පැත්තෙන් පුළුවන්. මේ පැත්තෙන් නැගගම සේෆ්ටි වගේ. ඔව් සේෆ්ටි. ගන්නේද? අයි කන්නේ කල්ල ගන්න මේ වතුර ගන්න. මේ මාරම ලස්සනයි අර බලන්නකෝ. මාරම ලස්සනයි. මේ අපි පහේ ඉස්සරහට යම් බලන්න අනිත් වචනේ නෑ නේ. වචනේ කිලේනවා. යන්නේ දෙන ඉස්සරහට. තව දියැලි දාමයක් තියෙනවා. මේ දියැලි දාමේ පළවෙනි දියැල්ල තමයි මේ. මේ පාරෙන් තමයි යන්න දෙන්නේ. අපි අනිත් දියැලි ටික බලන්න යන්. සිංහරාජ වගේ මාරම ලස්සන ශාක ගොඩක් තියෙනවා. ඒ වගේම දැන් මේ පෙට්ටිකල රක්ෂිතයෙන් එන සුන්දර දියදහරක් තමයි මේ තියෙන්නේ. හරි අමාරු පාරක අපිට යන්න තියෙන්නේ. ඊටම දුෂ්කරයි. අපි දැන් මොහොදු මට්ටමේ ඉඳන් අඩි 2500ක් විතර උඩින් ඉන්නේ. හරි අමාරු දුෂ්කර පාරක යන්න තියෙන්නේ. අපි ඒත් යනවා බලන්න. ඔව්. අපි යන්කෝ බලන්න. මාර අමාරු විනේ පාර නම්.
එදා අපි අර නකල්ස් වල ගියා වගේ තා. ඔව්. වැස්ස නෙමෙයි නේද? ඔව්. වැස්ස නම් එහෙම තවත් අමාරුයිනේ. එන්කන්. ඔව්. එන්කන්. රෙස්ට් එකක් ගත්තා. මේ ගස් කොළ වලින් වට වෙච්ච සුන්දර වටපිටාවක වියනක් එක්ක තියෙන්නේ. ටිකක් මහන්සි අපිට. මේ මෙතන නිදහස මාරම කූල් එකක් තියෙන්නේ නේද? මාර නිදහස්. වෙනම වයිබ් එකක් තියෙන්නේ. කිසිම වාහන සද්දයක් නැහැ. කුරුළු සද්ද විතරයි. මාරම නිදහස්. අපිත් එක්ක ගමනට සහභාගී වෙන යාළුවෝ මේ. ඔයාලත් එනවනම් පොඩි වෙලා ඉඳගත්තේ යන් අපි. ඔව් පොඩි වෙලාවක් අපි වීක් එකක් ගත්තේ. අපි එන යන්නේද? ගමනේ ඉතුරු ටික යන්න. ඔය උඩ ලියල්ලන්න. කැම ගන්න. අම්මා කැම ගන්න. දෙන්නකෝ. උස්සලක්ද? උස්සලක් වගේ නේද? දැල හැබැයි මැරිලා. හතුගස් තියෙනවා. ඔව්. කටු කිතුල් පැල වගේ නේද? වේවැල්ද? කටු කිතුල් වගේ නේද? වේවැල් මීට වැඩි වෙනස්නේ. ඈ? ආය ඇල්ල. හරි හරි මං නැත්ලා ඉන්නේ මම ගාන බ්‍රේක් තියෙනවා නපත්. ප්‍රෝ පැදලා යන්නේ. ඉරුණා කියනවා. අපි ආව පාර පේනවනේ. අපි මාර පාරකාවේ අතන ලස්සන ඇල්ලක් තියෙනවා. අපි ඉහළ බලලෙමු. එතෙන්ට. තවත් දෙක ලිහුණා. ඉවරයි. අම්මේ ගැට ගහ ගන්නකො. මගේත් වැලි පොඩ්ඩක් ගිහිලා තියෙන්නේ. යා. වැලි ගිහිල්ලා. වැලිද? ඔව්. අපතල මඩ. ඔව්. නේ. යාළුවෝ. වැලි ගිහිල්ලා අම්බාන එක. ඔන්න යාළුවනේ අපේ දෙවනි ඇල්ල බලන්නකො තියෙන ලස්සන. මේ තැන් වලට එන්න ගොඩක් අමාරුයි. පුළුවන් තරම් සේෆ්ටි හදාගෙන එන්න ඕනේ. මේ තමයි අපේ දෙවනි ඇල්ල. බලන්නකො තියෙන ලස්සන. අපි පහළට ගිහිල්ලා දියලේ ලස්සන බලමු ළඟටම ගිහිල්ලා. අපි දෙවෙනි ඇල්ලට සමුදෙනවා. තුන්වෙනි ඇල්ල හොයාගෙන යනවා. අපිට සද්දෙත් ඇහෙනවා ළඟ ළඟම. අපි යම් බලන්න. ඔව් ওই පැත්තෙන් නේද? පාරක් තියෙනව නේද පොඩියට? ඔව් පාරදි ගියා. මේ නෙළුව මල්ද? නෙළුව මල්. අතේ යවුනේ. ඒ අඩෝ
අපි හෝටන් පේස් විතරක් තියනවා කියලා හිතුවට ඇත්තට මම හිතන්නේ නේද? නෙළුම් මල් තමයි. ඔව්. මම හිතන විදිහේ නෙළුම් මල්. ඔව්. නෙළුම් මල් තමයි. කමෙන්ට් එකක් දාන්න කවුරු හරි දන්නවද? නෙළුම් මල් ඒ දවස්වල වෛරල් ගිය නෙළුම් මල්ද කියලා පොඩි සැකයක් තියෙනවා අපිටත්. ඔයාලා බලන්න මාරම ලස්සනයි. අපි නම් හිතන්නේ නෙළුම් මල් කියලා. මේ පැත්තේ සිංහරාජයේ රක්ෂිතේ වගේ දුර්ලභ ශාක වර්ග තියෙනවා මේ රක්ෂිතේ. මේ අරත්ත ගහ. ඔව්. මාරම සුවඳයි අරත්ත. ගැමියෝ නම් බුලත් විතර එහෙම කනවා මේකේ මල් එහෙම කඩාගෙන මාරම සුවඳයි. අපි ඉස්සරහට ගිහලා බලමු තව දුර්ලභ ශාක වර්ග මල් වර්ග තියෙනවා මේ කැලෑවේ. අපි ගිහලා බලමු ඉස්සරහට. තියෙනවා මේක. ඔව්. පළතුරු ළඟපාතින් යනවා. ඊතල තියෙනවා ගොඩක්. අර පැත්තේ පේනවා රක්වාන කටුපන්තිය පේනවා රක්ෂිතෙත් එක්ක. ගන්නවා හොඳ දසුනක් ඔයගලන්ට පෙන්වන්න. මේ බලන්නකො තවත් නෙළුව වගේ ගහක් අපිට හම්බ වුණා. අයියේ මැණික්වත් තියනවද කියලා බලන්න. ඒකනේ ප්ලේස් එකනේ. මාර කොහොමද? බලමු නිකන් නේද? වතුර පාරෙන් ඇතුලෙන් අර අතනින් එනවා. මාරම ප්ලේස් එක. අපි ආවා තුන්වෙනි දියැලට. මාරම ලස්සනයි. අපිට තව දියැලි 4ක් තියෙනවා බලන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ අමුතු ගහ. මාරමයි. අමුතු ලස්සනයි නේද? ඒකේ නම දන්නේ මම. කැට් පෙට්ටිය වගේ. කැට් පෙට්ටිය වගේ. මම බුදු දෙන්නේ. අපි ආවේ මේ දියැල්ල පාම වලින් උඩට ආවා. මේ පැත්තෙන් මේ නගින්න අමාරුයි. දියැල්ලේ පාමුල දැන් ඉන්නේ අපි. මේ පැත්තෙන් පොඩි ඇලපාරක් එනවා. අපි මේ පැත්තෙන් තමයි උඩට නගින්න හදන්නේ. ලස්සන ලෝකයෝ. මේ තමයි තුන්වෙනි දියැල්ල. මේක අඩි 45ක් 50ක් විතර උස තියෙනවා. මේ පැත්තෙනුත් අපේ ගමන යන්න අමාරුයි. තනි කළු ගලක් තියෙන්නේ. ඒ යනවා නම් මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මේ පැත්තට ටිකක් අවදානම් පොඩි වතුර පාරක් එනවා. ඉස්සරහට දන්නෙත් නැහැ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. බෑගි පොඩ බැලුවා නම් හරි නේද? මෙහෙම අර පඩි වලින් නැග්ගා නම් හරි. ඔව් පඩි ටිකෙන් නගෙමු. ලිස්සනවාද? ලිස්සනවා ටික. මල්ලි බලාගෙන ටිකක් ලිස්සනවා. අල්ලන්නද? හරි. ටිකක් අමාරු ගමන. මේ ටික අමාරුයි නේද? ලිස්සන සුළු. ගන්නන් ඇහෙනවා හතරෙන් ගියාල ළඟ වගේ අපි. බලන්න. ආ නේද අර හතරෙන් ගියාල තියෙනවා අතන. එයා හතරද? ඔව් හතර නේද? ඔව් අතන තුන. මේක නම් පොඩ්ඩයින් තියෙන්නේ. අතන පේන්නේ. අතන අර ජාහන්තම් පේන්නේ. අපි ළඟට ගිහිල්ලා බලමු. හතරෙන් ගියාල. ළඟ බලන්න. වතුර නම් කහම පාටයි. ඔව්. ආර වෙඩි කිරි වතුර. ඉඳ වගේ නේ මාරම ලස්සනයි වතුර ටික මාර පිරිසිදු.
එතනනේ පොකුණක් වලතන වගේ. ඔව්. මෙහෙ යා. මේකට. ඉතින් ලේසිනේ. මේකට වැඩි ගල් කොට නේද? ඇයි ලේසිනේ. මේකටම ගියාද? ඒක මේකටෙන් ගියාද? අපි දැන් හතරවෙනි ඇල්ලට ළඟටම ආවා. ඒක නම් එච්චර ලොකු ඇල්ලක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි ඇල්ලක්. අපි ළඟටම ගිහිල්ලා බලමු. ලස්සනයි ඒක. පරිසරය කියන්නේ හරි අපූර්වම ලස්සන නිර්මාණයක්. මහා නිර්මාණයක්. බලන්නකො තියෙන ලස්සන. ඔයාලත් ඉතින් ලස්සන. සාමාන්‍යතම නිර්මාණය වෙන ලස්සනම දේවල්. මාරම ලස්සන. අපි ඊළඟ දියල්ල ගාවට ගිහලා බලමු කොහොමද කියලා. අපි මෙතන ඉඳන් සමු ගන්නවා. දැන් ඔයාලා වීඩියෝ සමග ඉස්සරහට. ඔන්න අපි ආපු උත්තර මාර්ගයේ ආවට කිසි පාඩුවක් නැහැ අපි මේ දුර කතර ගෙවාගෙන බලන්නකො තියෙන ලස්සන නාන නියම තටාකයක් තියෙනවා අපිට. මේ මෙතනින් උඩ තමයි අනිත් දියලේ. වතුරක් තියෙන්නේ. මාරම ලස්සනයි. පොඩ්ඩක් ගැඹුරක් තියෙනවා. වතුර මාරම පිරිසිදු. බලන්නකො පිරිසිදු බව. යෝටි වලවල් ලස්සන. මාළු ඉන්නවා. මාළු කියනවා. චා. වතුර තියෙන බාහිර පිරිසි. මේ බලන්නකො වතුර ටිකේ මාරම ලස්සනයි. මාරම පිරිසිදුයි. දෙයියනේ ලංකාව නේද මේ? හොඳයි. මේ බලන්නකො තියෙන පස කාදනයත් එක්ක රූස්ස ගසක මුල් ටික පෑදිලා තියෙන අපූර්ව පස කාදනය වෙලා. මාරම ලස්සනයි ඒකත්. අමුතුම ලස්සනක් තියෙන්නේ. බලන්න මල්ලි මේ ඉල්ලන් එහෙම දිනවද කියලා. පෑදිලා තින්නේ හැබැයි හොඳටම නේද? මූල පද්ධතියත් එක්ක හොඳටම මේ ගහනේ වැටෙන එක තියෙන පුදුම. ඒකනේ. මාරම එකක් තියෙන්නේ නේද? අර පැත්තේ මුල් ටික. මේ මාරම ලස්සනයි ඈ. උඩට යන්නේ නේද? පරිසරයේ නිදින්න ඕන.
බලන්නකෝ ස්වාභාවික තටාකයක් තව එකක්. අපි දවල් ආහාරය අරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. තව පස්වෙනි දියල්ල හොයාගෙන යන ගමන් ඉන්නේ දැන්. අපි තව ටිකක් වෙලා ගිහිල්ලා එතෙන්ට යනවා. මේ තියෙන්නේ ස්වාභාවික තටාකේ. ඔව්. මාරම මෙව් එකක් තියෙන්නේ. නාන්න නියමයි. ඔන්න අපි ආවා කන්ද පාමුලටම. දැන් අපි යන්න හදන්නේ ඊටාම ඝන කැලෑවට. අපි දැන් යන්නේ මලානික වෙච්චි ඇලපාරක් දිගේ. දියැල්ලේ යන්නේ එහා පැත්තෙන්. අපි මේක දිගේ යනවා අපිට ඒ කියන්නේ ඔව් මේ උසම ඇල්ලක් තියෙනවා ඉස්සරහා. අපි යනවා දැන් මේ මලානික වෙච්ච ඇල දිගේ. මොකද මේ අපිට ගමනාන්තයට ළඟා වෙන ලේසි හින්දා. ඔන්න අපි ඝන කැලෑව මැද්දෙන් ආවා. අපේ පස්වෙනි දියැල්ල. බලන්නකො මේ අපූර්වත්වය. යන්න අමාරුයි ටිකක්. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා යන්න. තව දියැලි දෙකක් තියෙනවා අපිට. මල්ලි ඉතින් මොකක්ද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? සුපරි මාර අතන හයිට් එක මාර හાર્ට්. තව ඇලි දෙකක් තියෙනවා. ඒ දෙකත් තරණය කරමු. එහෙනම් ඔයගොල්ලෝ නරඹන්න අපේ වීඩියෝ. අපි ඉතිරි දියැලි දෙකත් හොයාගෙන යනවා. තනි කන්දක් නගින්න තියෙන දෙන්න. අපි channel එකේ කට්ටියට හොඳම දේවල් දෙන්න තමයි අපි හයි එක. ඇල්ලම් මම හිතන්නේ. ඔව් නේද? මේ අපි ගමන යනකොට අර පැත්තේ දියැලි ටික නම් තියෙන්නේ. මේ පැත්තේ සද්දයක් ඇහෙනවා මේ හුලන් සද්ද වගේ. අපිට මොකද්ද කියලා හිතා ගන්න බෑ. දියැල්ලක්ද දන්නෙත් නෑ. අපි මේ පැත්තට ගිහිල්ලා බලන්න කියලා බැලුවේ. සද්ද මොකද්ද කියලා. ඔයාලට අපි කියන්නම් ගිහිල්ලා මොකද්ද කියලා එතන තියෙන්නේ. දියැල්ලක්ද නැත්නම් වෙන මොකක් හරිද කියලා. ඇල්ලක් වෙන්න ඕනේ නැත්නම් අනිමානි හැටියට නම් දියැල්ලක් වගේ. හුලන් සද්දෙට මේ හුලන් සද්ද නම් දෙවිලා නැති වෙලා යනවනේ. මේ හඬ එක දිගටම තියෙනවා. මේ ගඟ දෙපැත්ත මේ බෙදෙනවා මං හිතන්නේ. එකට බෙදෙනවා ඇති නේද? අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ අල්ලන්නේ එපා මේ කටු කිතුල්ලක් ඇල්ල අපි අර කලින් වීඩියෝ වල ඔයාලා දැක්කේ කටු කිතුල් ගහක්. ඒකේ මේ අත්තක් තමයි මේ වැල්ලා තියෙන්නේ. සම්පූර්ණ කටු. මේ සම්පූර්ණ කටු තියෙන්නේ මේ. යන්නොත් සෝරි තමයි. යන්නොත් නම් සෝරි. හැබැයි වතුර පාර සැරයි හොඳේ. සැරයි. දියල්ලක් තමයි. කටු කිතුල් තියෙනවා පාගන්න එපා. මේ කටු මොදක් තියෙනවා. දූරියන් වගේ જાතියක් නේ. ඔය තින්නේ ගස් තින්නේ. ආ ඔව් නේද? ඔය කැලෑවේ තියෙන දූරියන් ගස් තමයි ඔය. ඔව්. කැලෑ දූරියන්. ඒක තමයි මං කිව්වේ අතන්දි මේ වතුර පාර මොකද කියන්නේ? වතුර දෙපැත්තට බෙදෙනවා ඇති කියලා. කටු තියෙනවා. මෙහෙන් තමයි අර ගොඩ මේ ලොකු වතුර පාර යන්නේ මේ පැත්තෙන්. ඔව්. එනවා ළඟම තියෙන්නේ. මේ ළඟම තියෙන්නේ. සද්දේ නම් ඇහෙනවා ටිකක්. ටිකක් නේ හොඳටම ඇහෙනවා. මේ අපිත් කවදාවත් ඇවිල්ලා නැහැ මේ පැත්තට. මේ අපි ගිහිල්ලා බලමු මේ දියැල්ලක්ද මොකද තියෙන්නේ කියලා මේ පැත්තේ. මං හිතන්නේ දියැල්ලක් තමයි තියෙන්නේ. ගිහිල්ලා බලමු. හුලන් සද්ද වගේ ඇහෙන්නේ බෑ. ඔව් හැබැයි. හුලන් කපොල්ලක්ද දන්නේ නෑ එහෙම වෙන්න. නෑ නේද. දියැල්ලක් වගේ නේද. බලමු. බලමු ගිහිල්ලා. අපි හිතුවා හරි. ලස්සන දීපාරක් තියෙනවා. අර ඇල්ලට මේක ටිකක් අරේ කරන්න අමාරුයි අපිට. තව දියැලි දෙකක් හොයාගන්න. මෙතන වතුර පාර හැබැයි සැරයි. සැරයි නේද? ඉතින් අපි ගිහිල්ලා බලමු පල්ලහැට. ඒකේ වතුර තියෙනවා හොඳට. අර ඒකේ වතුර පාර අඩුයි. ඉස්සරහට ගියා නම් ඉස්සරහට ගියා නම් හරි. අපි එන යමු ඉස්සරහට.
ඇහිලා තියෙන්නේ. පොඩි ඇල්ලක් ඇති. ඒ ළඟට ගිහිල්ලා බලමු. ඒක තමයි සද්ද ඇහිලා තියෙන්නේ. එතන පහළට ගිහිල්ලා බලමුද? එතනින්. ධන කැලයක් මැද ඉතින් මේ වගේ වුණා. මාර ලස්සනක් තියෙනවා. ළඟට ගිහිල්ලා බලමු. ඔයාලා දකින්න ඇති පස්වෙනි දියැලෙන් පස්සේ අපිට පාර හොයාගන්න අමාරු වුණා. අපි කැලේට බැස්සා පාරක් හොයාගන්න කියලා. ඒ යන අතරමඟදී තමයි මේ ඇලපාරේ සද්දය ඇහිලා අපි හොයාගෙන ආවේ. කියාගන්න වචන නෑ මේ දියැල්ල. මේ 6 වෙනි දියැල්ල. බලන්නකො කොහොමද ලස්සන කියලා. මේක ටිකක් ගැඹුරයි නේද? මල්ලි. ඔව්. වතුර නම් මාර විදියට පැහැදිලි. ඒ වුණාට ගැඹුරයි. ඔයාලා එනවා නම් සේෆ්ටි පිට එන්න ඕනි. පොඩි වුණාට මෙතන ගොඩක් ගැඹුරුයි. අපි 7 වෙනි දියැල හොයාගෙන යමු එහෙනම් ඉස්සරහට. ඔයාලත් නරඹන්න පරිසරයේ වටපිටාව. මෙතන වල කොකුණක් වගේ වලක් නේ. වලෙන් හැදිච්චි කොකුණක්. මේ පැත්තෙන් 6 වෙනි දියැල්ල අපි නරඹුවා. නරඹලා උඩහට ආවා. මේ පැත්තේ දියැලි පාරාදිසියක් මේක. මාරම ලස්සනයි. ලස්සනයි. අපි ආපහු පල්ලහැට යන්නත් ඕනි. දැන් වෙලාව 2:20යි. අපි ඉක්මනටම 7 වෙනි දියැලත් හොයලා නරඹලා පහළට එනවා. අපි එනම් ගිහිල්ලා බලමු. අපොට ඉස්සරහට. දියැල පාර දිගේ. මේ ගහේ උස. අලකොච් කපලා නේද කොහොමද? බලන්න. අඩි 60ක් ඔව් ඉතින් ගම හරිනේ මේ මල්මීකන්ද කියලානේ මෙහෙ හරියට කියන්නේ නේද? ඔව්. අර. අපි ටික දුරක් ආවා විනාඩි 45ක් විතර අපි ආවා වීඩියෝ කරේ නෑ මොකද මේ ඇලපාරක් දිගේ ආවේ. වතුරත් ගොඩක් අඩුයි මේ පැත්තේ. එන්නම ජල ශූන්‍ය වෙමින් යනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ පැත්තේ ගොඩක් මොනවාද කිතුල් මල් කපන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ වාඩියක් තියෙනවා මෙතන මේ. අපි මේ පාරක් දිගේ තමයි ආවේ. එනකොට වාඩියක් හම්බුණා ඒගොල්ලන්ගේ. දැන් නම් අපි අඩි 4000ක් විතර වගේ උඩට ඇවිල්ලා ඉන්නේ. අපි ඉස්සරහට යම් බලන්න. දියැලි 7ක් කිව්වට අපිට 6යි හම්බුනේ. අපි ඊතුරු එක හොයාගෙන යන ගමන් දැන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු. මේක වෙන්න ඕනේ. මේක හම්බුන්නේ නැහැ නෑ. එයා හත් වෙනි එක එතකොට. හත කිව්වට 7ට වැඩි ඇති බාගට. ඔව්. අපිට මේ පිහිටින්. ඔව් මාර පිහිටීමක් තියෙන්නේ. ලස්සනයි උස්සයි ටිකක්. ඔව්. අපි ඉන්නේ උඩින්නේ. නේද? ගොඩක් මහන්සි ආද නම් අපි ගොඩක් දුර ආවා. මේ තියෙන්නේ 7 වෙනි දියැල්ල. ඔව් ගොඩක් මහන්සි වුණා ආදා නම් අපි. අපි එනම් වීඩියෝ එක මෙතනින් අද නිමා කරනවා. ඔයාලා බලන්න අපේ වීඩියෝ එක. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ජය වේවා නම් ඔයගොල්ලන්ට. නැවත වීඩියෝ එකකින් හම්බෙමු.